හෙලෝ ළමයි මෙවර ඒ ලෙවල් විභාගයට ඉදිරිපත් වෙන්න බලාගෙන ඉන්න ළමයින්ට මට හිතුණා ඉතා ඉක්මනින් ලකුණු 15ක් නේද? ඉක්මනින් ලකුණු ලබා ගන්න පුළුවන් සමරි රයිටින් මාර ලේසි මේක ලියා ගන්න. ඉතින් මට හිතුණා ඕගොල්ලන්ට මේක ඉක්මනට ඔයාලට කියලා දෙන්න ඕනි කියලා. ඉතින් ඔයාලා මගේ ශාමලී සමරසේකර YouTube channel එකේට අලුත් කෙනෙක් නම් ගිහිල්ලා ඉක්මනට subscribe එකක් දාලා පුතේ bell icon එක ඕල් කරලා තියාගන්න. තව දානකොට ඒව ගන්න පුළුවන්. ඒ වගේම මේකේ මේ සම්පූර්ණ පාඩම දාලා තියෙනවා මම ලියන හැටි ඔක්කොම මගේ මේ Facebook page එකේ. ඒතකොට මගේ Facebook page දෙකක් තියෙනවා. එකක ඉංග්‍රීසි තමයි දාලා තියෙන්නේ. ඒකේ රෝස පාට සාරියක් ඇඳලා තියෙනවා. ශාමලී සමරසේකර කියලා සර්ච් කරාම එනවා. අනිත් එක ටිකක් රතු පාට වගේ සාරියක් ඇඳලා තියෙන. ඒක normal දේවල් එක එක ඒවා දාලා තියෙන එකක්. ඒක සාමාන්‍ය එකක්. අරක තව page එකක් තියෙනවා. ඒකේ තමයි ඉංග්‍රීසි ඒවා දාලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ගිහිල්ලා මේක සම්පූර්ණ ලියා ගන්න පුළුවන්. ඒකට ගිහිල්ලා මේකෙන් අහගෙන හොඳට තේරුම් අරගෙන ගිහිල්ලා ඒකෙන් ඒ ටික ලියා ගන්න පුළුවන්. මම ඒ විදිහට දාලා තියන්නම්. මොකද නැත්තම් මේ විදිහට හදන්න ගියොත් මට ගොඩක් වෙලා යන හින්දා. ඉතින් දරුවනේ මේ අහන්න පළමුව අපි බලමු කොහොමද how to write a summary step by step කොහොමද අපි summary එකක් ලියන්නේ කියලා පියවරෙන් පියවර හිමීට ඉගෙන ගමු. මොකද්ද? එහෙනම් අපි දන්නවනේ what is summary මොකද්ද summary එකක් කියන්නේ. ඉතින් පුතේ summary එකක් කියලා කියන්නේ summary is a short version එකක්. කෙටි ක්‍රමයක්නේ කෙටියෙන් ලියනවා of a passage. short version එකෙන් passage එකක් ලියනවා. That includes only the main ideas. තුතේ ඒකට අදලවත් කරන්නේ ප්‍රධාන අදහස් විතරයි. It should be written in your own words. ඒ කියන්නේ ඔයා ලියන්න ඕනේ ඔයාගේම වචන වලින්. Without personal opinions. තමන්ගේ personal opinion තියෙන මත opinions කියන්නේ පෞද්ගලික මත ඒවා ඉදිරිපත් කරන්නේ නෑ මේ වගේ. unnecessary details වලට මේකට අවශ්‍ය නැති මේකට ගැළපෙන්නේවත් නැති details දාන්න යන්න එපා. ළමයි ඒවා ලියනවා. ඒවට එහෙම ලකුණු හම්බ වෙන්නේ නෑ. ඊළඟට පළවෙනි ස්ටෙප් එක තමයි දරුවනේ ලියන හොඳට read the passage carefully. ඔයා මේ passage එක හරිය හොඳට කියවන්න. read the passage once to understand the general idea. ඔන්න එයා එකපාරක් කියවලා ඔන්න සාමාන්‍ය අදහස යන්තම් ඔලුවට දාගන්න. read it again and underline the important point. ඔන්න දෙවෙනි පාර මොකද කරන්නේ? පෑන අරගෙන underline කරගන්න වැදගත් කියන මේ පොයින්ට් ටික. එතකොට ඔයාගේ හිතින්ම ඔයා අහලා බලා ගන්න මොනවද ask yourself ඔයාගෙන් අහන්න what is the passage mainly about මොකද්ද මේ passage එක ප්‍රධාන යන්නේ ඔයා කියනකොට ඒක තේරෙනවා. what are the keywords මේකේ තියෙන මූලික idea මොකද්ද V idea මොකද්ද කියලා බලන්න. ඊළඟට දෙවෙනි ස්ටෙප් එකට තමයි දරුවනේ identify the main point. මේකේ තියෙන ප්‍රධාන point මොනවද කියලා ඔයා හිතා ගන්න ඕනි. අදහස් කරගන්න. find the essential information. ඔන්න දරුවෝ ඔයා හොයා ගන්න ඕනි අත්‍යවශ්‍යම තොරතුරු මොනවද කියලා. ඉග්නෝර් කරන්න ඕනි ඔයා මොනවද ඉග්නෝර් කරනවා කියලා කියන්නේ අයින් කරලා දාන්න ඕනි. එක්සැම්පල් තියෙනවා ලියන්න යන්න එපා. රිපෝටඩ් අයිඩියා ලියන්න වාර්තා කරලා තියෙන දේවල් අහවල් විදියට කිව්වා කියලා තියෙනවා ලියන්න එපා. කෝටේෂන් දාන්න යන්න එපා. ඊළඟට ස්ටැටිස්ටික් ඒවා ඒ කියන්නේ මේ අන්ලෙස් කියන්නේ අවශ්‍ය නැති ඔය very important කියන අවශ්‍ය නැති දේවල් අයින් කරලා දාන්න. personal opinion අතනදි කිව්ව පුද්ගලික මත ලියන්න යන්න එපා. unnecessary details අවශ්‍ය නැති විස්තර ලියන්න ලෑස්ති වෙන්න එපා ඔයා. ඊළඟ තුන්වෙනි ස්ටෙප් එක තමයි මේක ෂෝට් ලිස්ට් එකක් හදාගන්න. පොඩි ලිස්ට් එකක් හදාගෙන write the main points in the note from. ඒ කියන්නේ ඔන්න note එකේට main point එක ඔයා හදාගන්න. දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම example එකක්. pollution is increasing. දූෂණය pollution කියන්නේ පරිසර දූෂණය හරි මොනවා හරි යම් කිසි දෙයකින් දූෂණය ඉහළ යනවා. factories produce harmful gases. factory වලින් නිෂ්පාදනය වෙනවා හානිකර වායුන්. vehicle cause air pollution. වාහන නිසා cause වෙනවා හේතු වෙනවා air pollution එක. ඒ කියන්නේ වායු දූෂණය. ඊළඟට planting trees help reduce pollution. ගස් හිටෙව්වහම අඩු කරනවා මොනවද? air pollution වායු දූෂණය අඩු කරන මොකද ශාක මොකද කරන්නේ ඔක්සිජන් දවල්ට ඇති වෙන්න පිට කරනවා රැට අර කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා. ඒක ඔයගොල්ලෝ දන්නවනේ මේ මේන්ලි ප්‍රොසීඩියර් එක. ඊළඟට හතරවෙනි එක ඔන්න ඔය විදිහට හදාගන්න. හතර ස්ටෙප් එක තමයි දරුවනේ
එතකොට do not copy sentence from the passage. පුතේ passage එකෙන් sentence අරගන්න ලෑස්ති වෙන්න එපා. උදාහරණයක් කිව්වොත් මෙන්න මෙහෙම තියෙනවා කියන්නකෝ. Many factories release harmful smoke into the atmosphere. වායු ගෝලයට ෆැක්ටරි මුරාම ෆැක්ටරි නිකුත් කරනවා කානිකර දුම් වායු. ඔයා සමරිය ලියනකොට ලියන්න ඕනි කොහොමද? Factories pollute the air by releasing harmful gases. Wow, they have no any problem. Very easy darling. ලකුණු ටික ඔක්කොම ගන්නමයි පුතාලා. ඔයගොල්ලන්ට පුළුවන් ගන්න. හරි. ස්ටෙප් පස්වෙනි ස්ටෙප් එක මේක 3-4 පාරක් කියවන්න. මේක බලන්න. අනිවාර්යෙන් පුළුවන් ගිහින් ගන්න අරක ලියා ගන්න ටක් ගාලා ගිහලා Facebook page එකට ගිහලා ඒකෙන් අරගෙන මේ ටික ඔක්කොම ලියා ගන්න. මම ඒකට දාලා තියන්න. Step 5 arrange the idea logically. ඔන්න ළමයෝ මෙන්න මේ ආකාරයේ logically ඔය arrange කරගන්න ඕන. කොහොමද? Write the point in a clear order. පිළිවෙලට පිරිසිදු ක්‍රමයකට ඔයා maintain කරගන්න ඕන. ඔළුවේ මේවා තියාගෙන යන්න කිසි දෙයක් නැහැ. මට හිතෙනවා ඔන්න දැන් විභාගේ තව දවස් 2-3කින් තියෙන කෙනෙක් මේක බැලුවත් ඔයාලට ලියා ගන්න පුළුවන් කියලා සමරි ඔය බොරුවට නටන්න එපා. හරි ලේසි. beginning ඔන්න මේ ආරම්භයේ මොකද්ද මේන් අයිඩියාව හිතා ගන්න. මධ්‍යස්ථ මිඩල් එක තමයි ළමයෝ මැද ලියන කොටස important supporting the idea. මේ අයිඩියාවට සපෝට් වල වැදගත් දේවල් මොනවද කියලා බලන්න ඔයා. ඊගාවට ending එක ඒ කියන්නේ conclusion ඔය අවශ්‍ය විදිහට if needed ඒවට අවශ්‍ය කරන විදිහට අවසානයේ ලියා දක්වන්න. ඔන්න 7 වෙනි පියවර ගත්තාම මොකද්ද? sorry 6 වෙනි එකට අපි ගමු. දැන් පහනේ අපි කිව්වේ නේද? use linking words. ඔයාලට පුළුවන් linking words use කරන්න. මොනවාද linking words? firstly පළමුවෙන් in addition ඊට අමතරව furthermore තව දුරටත් therefore එම නිසා as a result ප්‍රතිඵලයක් වශයෙන් finally අවසානයේ blah blah ඔය වගේ linking words ඔයාලට use කරන්න පුළුවන්. හරි? ඊළඟට step 7 එකේ keep within the word limit. ඔන්න ළමයෝ ඔයා තියාගන්න word limit එකක් වචන limit එකක් අනිවාර්යයෙන්ම තියාගන්නම ඕනි දරුවනේ. If the instruction says 80 words, write about 75 to 85 words. සමහර විට ඔයා දීලා තියෙනවා නම් වචන 80කට write about 75ක් 85ක් words. ඔයා ඒ ආකාරයට ලියන්න ඕනි. ඔයා if the instruction says 80ක් words, write about ඔන්න 75 80 එහෙම නැත්නම් 85 ඊට 75ට අඩු වෙන්නත් බෑ 85ට වැඩි වෙන්නත් බෑ. උන්න මතක තියාගන්න. always check the required word limit. අවශ්‍ය අනිවාර්යෙන් check කරන්න වාට අවශ්‍ය කරන word limit එක කියලා තියෙන limit එක. හරි? ඔයා ඔළුවේ විතරයි තියෙන්න ඕනි. ඉතින් මං කියන දේ උගේ ගොළුවට දාගෙන ගිහින් ලියන්න ඉච්චරයි. need that you want to use about the rules. if you are make understand what they are rules මොකද්ද නීතිය ඕන දෙයකට නීතියක් තියෙනවනේ පුතේ. ඒ නීතියට අනුව ගියාම කිසි ප්‍රශ්නයක් නැහැ. step 8 check your work. ඔන්න ඉතින් ඔයා කරපු දේ හරිද කියලා බලන්න ඕන. ඉස්සෙල්ලාම අර වෙන කොලයක තමයි ලියන්න ඕනේ. හොඳේ ඒක යමු නැව්වට කමන්නේ නැහැ. වෙන කොලයක ලියලා ගහගන්නටක් ගාලා. did I include only the main idea? මම main idea විතරක් ලියලාද කියලා පොඩ්ඩක් බලලා හරියට දාගන්න. did I write in my own words? මගේ ඕන තමන්ගේම වචන වලින්ද මම ලියලා තියෙන්නේ අරකින් කොපි කරගෙනද කියලා බලන්න. is grammar correct? මේකේ ව්‍යාකරණ රටාව හරිද කියලා බලන්න. spelling and pronunciation correct? ඔයා spell කියලා තියෙන වචන එහෙම ඔක්කොම හරිද කියලා බලන්න. is the words limit correct? මේ මම ලියලා තියෙන limit එකට ඔයා ලියලාද බලන්න. අන්න පටස් ගාලා අරක ලියලා දාලා ලකුණු මේ ප්‍රමාණය ලබා ගන්න. සිම්පල් සමරි එකක් ඔන්න අපි ඔන්න බලන්න කොහොමද කියලා. ඒකේ සිම්පල් සමරි එකේ ස්ට්‍රක්චර් එක තමයි මම මේ දෙන්න හදාන්නේ. ඔන්න බලන්න ඉන්ට්‍රොඩක්ෂන් එක තියන්න ඕනි. ස්ටේට් ද මේන් ටොපික්. ඔන්න ඉතින් උඩින් මාතෘකාව ලියලා ඊළඟට මාතෘකාව හඳුන්වලා දීලා ඊළඟට බොඩි එක include the important points in a logical order. අර හරි ක්‍රමානුකූල රටාවකට නීතිමය රටාවට අනුව බොඩි එක අර ඔයාගේ වචනෙන් ලියනවා. අවසානයේ end එකේදී naturally if needed අවශ්‍ය කරන විදිහට ඒ ස්වභාවික විදිහට ඔයා අවසාන කරලා දානවා. එතකොට useful summary phrases තමයි ළමයා the passage explain කරන්න. ඒ passage එක explain කරන්න. එතකොට the right describes the passage explains මුලින් ලියනකොට අන්න එහෙම ලියන්න ඕනේ. the passage explains ඔන්නව දාලා ලියන්න ඉතින්. the writer describes මේකේ writer විස්තර කරනවා මෙන්න මේ විදිහට according to the passage. එහෙම නැත්නම් passage එකට අනුව
overall ඔක්කොම සලකා බලන කල conclusion අවසානයේ ඔන්න ඔය වචන දමලා ලියන්නමයි පුතාලා. ඔන්න ඉතින් high marks ගන්න trick එකක් තව පොඩ්ඩක් write in your own words. නැවත හරියක් මම කියනවා. use simple and correct English. හරි නිවැරදි ඉංග්‍රීසි යොදන්න. avoid copying whole sentences. මේ තමාර ඒකේ තියෙන සමරියේ තියෙන sentence copy කරන්න කියන එක avoid කරන්න මග හරින්න. include only the important ideas. අතුලත් කරන්න වැදගත් අදහස් විතරක්. write one clear paragraph unless including otherwise. හරියටම පැහැදිලි පැරග්‍රාෆ් එකක් ලියන්න unless කියන්නේ නැතුව instructed otherwise ඔය instruct උපදේශ අරවා මේවා ඒ නැතුව හරියට එකක් ඔයා ලියා දාන්න. check grammar and spelling ඊළඟට ඔයා හරියද බලන්න grammar ටික. ඒකනේ මම කියන්නේ active passive ටික එහෙම හරියට තියෙන්න ඕනි. එතකොට තමයි grammar යන්න පුළුවන් වෙන්නේ නිවැරදිව. සිංහල explanation මේ ඒවත් එක්ක මම ඒවත් හරි හදලා දාලා මම ඕගොල්ලන්ට තාන්නම් හොඳට මේ ටිකක් එහෙනම් example එකකුත් අපි උදාහරණ එකක් විතර බලමු. මම page එකට දාලා තියන්නම් දෙක තුනක්. හරිද? ඔයාලා ඒව අරගෙන ලියා ගන්න. එකක් ඔන්න උදාහරණයක් ලීතියට අපි දැන් මෙහෙම ගත්තොත් මේ 2016 මේ ශ්‍රී ලංකන් GCA level වලට අපි දාන examination එකට ඔන්න ඉතින් අපි මෙහෙම දාන්න පුළුවන්. මෙන්න මේ වගේ. දැන් මේ හිතානි දණේක එන්නේ නේද? කවදාද විභාගෙ තියෙන්නේ? සාමාන්‍යයෙන් 20 ගණන් වල වෙන්නේ නැති මං හරියට බැලුවේ නෑ මතකත් නෑ මට. ඔන්න මොඩල් සමරි එකක්. මෙන්න මොකද්ද මොඩල් සමරි එක? Artificial Intelligence in Education. කෘත්‍රිම බුද්ධිය අධ්‍යාපනයේට. ඔන්න පැසේජ් එක තියෙනවා බලන්න මොකද්ද කියලා අපි කියමු. Artificial intelligence AI is becoming increasing popular in education. දැන් වැඩි වෙලා තියෙනවා අධ්‍යාපනයේට AI කියන artificial intelligence කියන එක. It helps the student learn through the personalized lesson. එතකොට ශිෂ්‍යයන්ට පුළුවන්කම දෙනවා පුද්ගලිකව පාඩම් ඉගෙන ගන්න. And provide quick feedback. ඒ වගේම තමයි ඉක්මනින් මොනවාද response කරන්න පුළුවන් feedback ගන්න පුළුවන්. ඔන්න assignment ඔය ඕනි දෙයක් ලබා ගන්න පුළුවන්. Teachers use AI to prepare lesson and assess students' progress. ගුරුවරුත් මොකද්ද කරන්නේ මේවා use කරලා පාඩම් හදා ගන්නවා ශිෂ්‍යයන්ගේ වැඩසටහන් වලට. ඊළඟට however excessive dependence on AI may include the students critical thinking and on critical thinking ඒ කියන්නේ තර්කානුකූලව හිතන්න නැත්නම් විවේචනාත්මකව හිතන්න ඊළඟට creativity නිර්මාණශීලීත්වය therefore AI should be used as a tool to support learning rather than the replace teacher. ටීචර් කෙනෙකුටත් වඩා වේගයෙන් AI මොකද කරන්නේ? AI ටීචර් හොඳට උගන්වනවා කියලා කියනවා. ඔන්න අපි දැන් මේක ලියන්න එපා. ඔන්න සමරිය ලියන්නලු 60ක් 70වත් අතර. දැන් මේකේ මම ඇතුළත් කරලා තියෙන words 66ක්. එහෙනම් ඔයාලට මතක තියන්න 70 පන්නන්න බෑ. 70න් එහා 75ක් මේ සාමාන්‍යයෙන් පුළුවන් 5යි එහා මෙහා වෙන්න පුළුවන්. 5ක් මෙහා වෙන්න පුළුවන් 5ක් එහා වෙන්න. ඊට වැඩි යන්න බෑ. මේ sample answer එක මෙන්න බලන්න. Artificial intelligence is widely used. දැන් අතන තියෙනවා මෙතන තියෙනවා බලන්න. In education to improve learning, it provide the personalized lesson, quick feedback and helps teachers with the lesson planning and assessment. However, relying too much on AI can reduce students' creativity and critical thinking. Therefore, AI should support education while teachers continue to play a main role in guiding the students. අන්න දැක්කනේ අර අතන තියෙනවා therefore AI should be used as a tool support learning rather than the replace. අර මෙතන කියලා තියෙනවා මොකද්ද කියලා තියෙන්නේ therefore AI should support education while teachers continue to play a main role in the education guiding the students. ඔන්න ඔය ආකාරයට ලියන්න පුළුවන්. ඉතින් මම දෙක තුනක් දාලා තියෙනවා ඔයාලට සාමාන්‍යයෙන් ලියන්න මම හතරක් පහක් විතර මම දාලා තියන්නම්. 5ක් 6ක් පුළුවන් තරම් මම දාලා තියන්නම්. ඔයගොල්ලන්ට උදාහරණ ලියන්න. ඔයගොල්ලෝ ලියලා ඒවෙන් දැනුම ලබා ගන්න. හොඳේ. එහෙනම් දරුවනේ මම තව එකක් තියෙනවා ඔයගොල්ලන්ට ඉංග්‍රීසි නම් අනිවාර්යයි පුතේ. මොකද මම හොඳට දන්න හින්දා තමයි කියන්නේ ඔයගොල්ලෝ A level පාස් වෙලා
රිසල්ට් ඇවිදිලා කැම්පස් වලට ගියාම එතන ලොකු අමාරුවක වැටෙනවා. එහෙමනම් රැල්ලට යෑම නවත්තලා ඔයගොල්ලෝ මම කියන්නේ ඉතින් මගේ එන්න කියලා මම කැමතියි ඔයාලා එනවා නම් ඉතින් උපරිමයෙන් මම උගන්වනවා. ඉතින් ඔයගොල්ලෝ හොයලා බලන්න මගේ ළමයි කොහෙද ඉන්නේ මගේ ළමයි කොච්චර දක්ෂයිද කියලා. හැමෝටම ඉංග්‍රීසි කතා කරන්න හුද්දට උගන්වනවා මම. ඉතින් ලිටරචර් කරන්න ඉන්න ළමයි නංගිලා මල්ලා ඉන්නවනේ ඔයගොල්ලෝ ඒගොල්ලන්ට දැනුම් දෙන්න සම්පූර්ණ සියල්ල ඔන්ලයින් කරන්නේ. මාත් එක්ක කතා කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. ලංකාව පුරා මගේ ළමයි ඉන්නවා. ඉතින් A level after A level කරපු ගමන් ඕගොල්ලන්ට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. කිසි දෙයක් බැරි කෙනෙක් වුණත් මුල ඉඳලාම කියලා දෙනවා. ඉතින් ළමයිනේ ඔයගොල්ලන්ට මේ අපි වටිනා සහතික පතක් මේ ඩිප්ලෝමා සහතිකයක් නිකුත් කරනවා. ඉතා ඉහළ වටිනාකමක් තියෙන ඉනි ඕනෙම තැනක ඇක්සෙප්ට් කරන පිළිගන්න සහතික නිකුත් කරනවා මම. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඕගොල්ලෝ ඕන කෙනෙකුට මගේ නම්බර් තියෙනවා ඕන තැනක Facebook එකට ගියා ශාමලී සමරසේකර කිව්වහම ගහලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට A level ඉතා ඉහළින් පාස් වෙන්න ඔයගොල්ලන්ට ශක්තිය ධෛර්ය විෂය ආශිර්වාද ලැබෙන්න කියලා මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. තව මම පාඩම් පුළුවන් තරම් මැසේජ් එහෙම එසේ ටිකක් එහෙම දාන්න try කරන්න දරුවනේ. එහෙනම් ඕගොල්ලන්ට ඉතා ඉහළින් විභාග පාස් වෙලා සුබම සුබ අනාගතයක් ලැබෙන්න මේ දරුවෝ මේක බලන සීගිරලු දරුවන් ඉහළින් ඉහළටම ගිහිලා ප්‍රඥාව වර්ධනය වෙලා විෂය ඉහළින්ම තත්යකට ඕගොල්ලෝ පත් වේවා. ඥානීය අවබෝධ වේවා. රැකියාවල් කරලා ඉතා ඉහළ තත්යකින් ඕගොල්ලෝ ජය ගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. all the best. bye.